ඉතින් අපි ලූව කෞතුකාගාරේ බලලා ඉවරලා පිටත් වුණේ නෝට්‍රඩම් කැතීඩ්‍රල් එක බලන්න. ඉතින් කැතීඩ්‍රල් එක බලන්න යන්න අපි තෝරගත්තේ සේන්ට් ගඟා අයින දිගේ තියෙන පාරේ ඇවිදන් යන්න. මේ ඇවිදන් යද්දි සෑහෙන කැෆේස් ටිකක් තියෙනවා. ඊට පස්සේ ලස්සන සීනරිස් තියෙනවා. ලස්සන චිත්‍ර වෝල් ආර්ට්ස්. ඊට අමතරව හැමතැනම බලන තැන එක එක විදියට හදපු මූර්ති නැත්නම් කැටයම් ගොඩක් දේවල් දකින්න පුළුවන්. ඉතින් ප්‍රංශ ගොඩක් ප්‍රසිද්ධයි මේ වගේ චිත්‍ර ශිල්පීන් වලට විවිධ චිත්‍රවලට. ඉතින් අපි මේ යන අතරේ අපිට පුංචි බඩගින්නකුත් ආවා. අපි මේ යන්නේ ඇත්තටම කන්න පුළුවන් කැෆේ එකක් හොයාගෙන. එකම දේ ඔයගොල්ලෝ ප්‍රංශේ ඇවිදින්න එනවා නම් තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි මේ වගේ ප්‍රසිද්ධ ලෑන්ඩ්මාර්ක්ස් එහෙම නැත්නම් ටුවරිස්ට් ස්පොට්ස් ගාව තියෙන කැෆේස් වල ගාණ ටිකක් වැඩි. ඒක හන්ද අපි පොඩ්ඩක් ඇවිදන් ගියා මෙතනින් එහාට තියෙන කැෆේ එකකට. අපිට මේ මුළු ලංච් එකටම උනේ ඇත්තටම යුරෝ 20කට කිට්ටු ගාන. ඉතින් මෙතන ක්‍රොසාන් තිබ්බා. මම ගත්තේ බටර් ක්‍රොසාන්ට් එකයි, කොෆි එකයි, ඒ වගේ දේවල් ටිකක්. අතරව සලාඩ් එකක්. ඊට පස්සේ හිමම අපි ගත්ත තව ක්‍රොසාන්, බේකන් ඇන් හැම් දාපු එකක්. ජීවිතේ පළවෙනි පාට try කරේ. ඉතින් කොෆීස් ගොඩක් දේවල් අපි try කරා. try කරලා අපි හිමම කැතීඩ්‍රල් එකට දැන් ආවා. දැන් උගරන් මේ පෙන්නේ කැතීඩ්‍රල් එක. හැබැයි අපි යන දවස්වලදී කැතීඩ්‍රල් එක ඇත්තටම රෙනොවේට් කරනවා. ඉතින් ඒක හන්දා අපිට ඇතුළට යන්න අවස්ථාව තිබෙනවා. සෑහෙන පොලිමත් තිබ්බා. මිනිස්සු සාමාන්‍යයෙන් 1000කට 2000කට වඩා එළිය රැස්වලා හිටියා ඇතුළට යන්න බලන්න. ඉතින් මේ කැතීඩ්‍රල් එක හැමතැනම මේ වගේ ලස්සන කැටයම්, ලස්සන නිර්මාණ බලා ගන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මේ කැටයම් හරිම ලස්සනයි. ඉතින් මේ කැතීඩ්‍රල් එක අපි එළියට වෙලා වීඩියෝ කරා. මොකද ඇතුළට යන්න මම හිතන්නේ අපිට පැය 2ක 3කවත් queue එකක ඉන්න වෙන අවස්ථාවක් තිබ්බේ. ඉතින් ඒ වෙනුවට අපි ඒ කාලේ නාස්ති කරන්නේ නැතුව අපි තීරණය කරා කැතීඩ්‍රල් එක මේ විදිහට එළියෙන් බලලා. මොකද අපි ඇත්තටම දවස් 2කට වගේ තමයි පැරිස් වල නැවතුනේ. මේ ඩිස්නි ගමනේ කොටසක් විදිහට. ඒක හන්දා අපි කැතීඩ්‍රල් එක ඇතුළට ගිහින් බලන්නේ නැතුව අපි එළියේ ඉඳන් බලන ඉවරලා අපි වෙනට වෙන කැතීඩ්‍රල් එකක් චර්ච් එක බලන්න යන තීරණය කරා. ඉතින් මේක හරිම ලස්සනයි. වටේම බලද්දි ලස්සන නිර්මාණ ශිල්ප හැම පැත්තෙම තියෙන්නේ. විවිධාකාර ඩිසයින්, විවිධ කතා, මේ එක එක දේවල් මේක නිර්මාණය කරලා තියෙනවා. බොහොම ලස්සන ග්ලාස් වර්ක්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කියන ඕගොල්ලන්ට වෙලාව තියෙනවා නම් පුළුවන් නම් මෙන්න මේ කැතීඩ්‍රල් එක බලන්න යන්න මතක තියාගන්න. අමතක කරන්න එපා. මේක ගොඩාක් වටින සංචාරයක් වෙයි. ඊට පස්සේ අපි කැතීඩ්‍රල් එක බලලා ඉවරලා හිමීට හිමම ඇවිදන් ආවා. දැන් අපි මේ යන්නේ හවස් වරුවක පාරවල් දිගේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටුවරිස්ට්ලා ඊට අමතරව පැරිසියන්ස්ලා හැමෝම හවසට ටිකක් රිලැක්ස් කරනවා. ඉතින් මේක ලස්සන දවසක්, හොඳට ඊට පායපු දවසක්. ඉතින් ගොඩක් අය ඔයගොල්ලන්ට පුළුවන් පාරයින් ඉතින් මේ වගේ කැෆේස් වලට වෙලා කොෆි එකක් බොන ගමන්, බේකරි අයිටම්ස් බොනාරි වගේ එකක් ස්නැක් එකක් විදිහට රස බලන ගමන් ඉන්නේ. ඉතින් පැරිසි ගොඩක් ප්‍රසිද්ධයි පයින් ඇවිදින්න. ඉතින් ඒක හන්දා ඔයගොල්ලන්ටත් මම දෙන ඇඩ්වයිස් එක නම් හොඳ කම්ෆර්ටබල් ෂූස් දෙකක් දාගෙන පයින් ඇවිදින්න. හරිම ලස්සනයි. මොකද ඔයගොල්ලන්ට පැරිසියන්ස් ලයිෆ් ස්ටයිල් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඒ වටේ තියෙන මිනිසුන්ගේ දේවල්, මිනිස්සු කරන දේවල්, ඒ ලස්සන හැමදේම බලන්න පුළුවන්. පැරිසියේ මං කල්මුක වගේ හැරෙන හැම කෝණයකම ලස්සන දෙයක් තියෙනවා බලන්න. ඉතින් ඊළඟට අපි ගියේ මෙන්න මේ චර්ච් එක ඇතුළට බලන්න. මේ චර්ච් එක හරිම ලස්සනයි. මේකේ ලස්සන ග්ලාස් වර්ක්ස් කැටයම් තිබ්බා. ඉතින් මේ කැටයම් කොම චූටි ග්ලාස් කලර් ග්ලාස් වලින් එකතු කරලා තමයි හදලා තියෙන්නේ. මේ ග්ලාස් එකෙන් හදපු චිත්‍රයක් නෙමෙයි. මේක මොසයික් විදිහට හදපු එකක්. ඒ කියන්නේ ග්ලාස් චූටි කෑලි අරගෙන එකතු කරලා තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් මේ චර්ච් එක ඇතුළට එළිය වැටෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එළිය වැටුණාට පස්සේ හරිම ලස්සනට මේ නිර්මාණ පේන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ ගොඩාක් දේවල් තිබ්බා මේ බලන්න ඕනි ක්‍රිස්තු චරිතය සම්බන්ධව. ඉතින් මෙතන තියෙනවා අර කන්ෆෙෂන් බූත් එකක්. එහෙම නැත්නම් ෆාදර් එක්ක තමන්ගේ පව් සමා කරගන්න කතා කරන්න පුළුවන් තැන. ඊට අමතරව මේ නිර්මාණ ගොඩක් දේවල් හරිම ලස්සනයි. මේකේ හැපැත්තේ තිබ්බා shroud of Turin. එහෙම නැත්නම් අර ජේසුතුමා කුරුසේ යන ගැහුවට පස්සේ ඔතලා තිබ්බ shroud එකේ ඒකේ කොපි එකක් ඇත්තටම ඒකත් තියලා තිබ්බා. ඉතින් මේ තියෙන ඕල්ටර් එක මෙතනට අපිට ඇතුළට යන්න බෑ. අපි එළියෙන් ඉඳන් බලලා ඉවරලා පස්සේ මෙහෙම මේ මුළු චර්ච් එක වටේම හරිම ලස්සන වීව් එකක් තියෙන්නේ.
සෑහෙන පිරිසකට ඉඳ ගන්න පුළුවන් යාඥා මෙහෙවල් වලට දේව මෙහෙවල් වලට. ඉතින් මේ චර්ච් එකේ මේ විදිහට අපි වටේම ඇවිදලා ලස්සන ෆොටෝස් ටිකක් බලුවා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ විවිධ දේවල් බයිබලයේ විවිධ කොටස් විවිධ කතා ගොඩක් දේවල් මෙතන නිර්මාණය කරලා තියෙනවා. එන අවස්ථා ඊට පස්සේ ජේසු චරිතයේ විවිධ දේවල් මෙතන දකින්න පුළුවන්. ඉතින් unfortunately මේ හැමදේම වගේ තිබු ප්‍රංශ භාෂාවෙන්. ඉතින් ඔයගලන්ට Google Translate තියෙනවා. ඔයගලන්ට හරිම ලේසි ඒක translate කරන්න. මේ තියෙන අර මම කියපු shroud එක මේක තමයි ජේසුතුමා කුරුසේ යන ගැහුවට පස්සේ උතලා තිබ්බයි කියලා කියන්නේ. ඒක තමයි ඒ සලකුණේ තුමාගේ ලේ තිබ්බ ඒ සටහන් තමයි මේ shroud එකේ තියෙන්නේ. ඉතින් මේ ඒකට අදාළ චිත්‍ර සටහන් ගොඩක් දේවල් ඔයගලන්ට දකින්න පුළුවන් මේ චර්ච් එක ඇතුළේදී. ඉතින් අර මම කලින් කිව්වා වගේ අර තියෙන ග්ලාස් නිර්මාණ වලට ඉරේලිය වැටුනම හරිම ලස්සනක් තියෙන්නේ. ඒක ඇත්තටම ඕන කෙනෙක්ට බලන්න ආස හිතෙන දර්ශනයක්. ඊට පස්සේ මේ චර්ච් එකේ අපි ඉතරම සෑහෙන වෙලාවක් ගත කරා. සෑහෙන ලස්සනයි. ඉතින් සෑහෙන calm and quiet ලොකු සෙනගක් නැහැ. ඉතින් නිදහසේ ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි චර්ච් එක බලලා ඊට පස්සේ මේකේ මේ පොඩි විස්තර ඇතුළත් පත්‍රිකාරුන් නැතිනම් මේ චර්ච් එක නිර්මාණය කරපු කාලය ගැන ඒ දේවල් ගැන ගියා. Wall of Love මේ love wall එක බලන්න. මේ wall එකේ විවිධ භාෂාවලින් I love you කියන එක ලියලා තියෙනවා. Unfortunately මේක renovate කරනවා මේ වෙලාවේදී. ඒකන්ද අපිට අතුලට ගිහින් හරියට ළඟ ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඊපස්සේ අපි එහෙමම ඇවිදන් ආවා. ඉතින් පැරිසේ හරි ප්‍රසිද්ධයි මෙන්න මේ තියෙන පඩි පෙළවල් වලට. ඊටසේ හැමතැනම මෙහිම පඩි පෙළවල්. ඉතින් වාට ඉතින් හොඳට එක්සර්සයිස් කරන්න පුළුවන් පැරිසේ ඇවිදින්න යනවා. ඊපස්සේ අපි එහෙමම ඇවිල්ලා මේ පුංචි කොබල්ස්ටෝන් පාරවල් දිගේ අපි ආයෙත් ඇවිදන් ගියා. අපේ අන්තිම ගමනාන්තය බලා අද දවසේ තියෙන. ඉතින් පැරිසිය මං කලින් කිව්වා වගේ හිමීට නිස්කලංකව ඇවිදින්න බොහොම ලස්සන නගරයක්. මේ කොබල්ස්ටෝන් පාරවල් දිගේ ඇවිදන් යද්දි මේ කොබල්ස්ටෝන් පාරවල් වල කතා ගොඩක් තියෙනවා. ඒ අතර ලස්සන චිත්‍ර තියෙනවා, ලස්සන නිර්මාණ තියෙනවා. හැම කෝණ එකකම හැම හන්දියකම මොනවා හරි දෙයක් ඔයාලට බලන්න තියෙනවා. මොනවා හරි නිර්මාණයක් දකින්න තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සන අත්දැකීමක් වේවි ඔයාලට. ඉතින් අපි හැමම අවස කන්නත් එක්ක බලන් තමයි මේ ඇවිදන් ගියේ. මේ යන අතරේ අපි ඊළඟට ආවා පැරිසියේ බොහොම ප්‍රසිද්ධ මේ වීදියෙන් ගොඩාක් විකුණන සෙක්ස් අයිටම්ස් නැත්නම් අපි කියන sexual pleasure එක සඳහා භාවිතා කරන විවිධ items. ඉතින් මෙතන female sexual pleasures වලට male sexual pleasures වලට විවිධ දේවල් විකුණන්න තියෙනවා. උදාහරණයක් විදියට ඔයගලන්ට පේනවා මේ එක දිගට මේ සම්පූර්ණ ලේන් එකේ දිගටම තියෙන මෙන්න මේ වගේ දේවල්. ඉතින් ඒකත් බලාගෙන එහෙමම අපි ඒ පාර දිගේ ඇවිදන් ඉස්සරහට ගියේ අපි බලන්න යන ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ඉතින් මං කලින් කිව්වා වගේ පැරිසියේ කන්න මේ වගේ තැන්වල ඇත්තම ටිකක් ගණන් අඩුයි. කෑම මේ කෙබාබ් shops වලින්ම ගොඩක් අඩුයි. කෑම සෑහෙන රීසනබල් මට්ටමක ප්‍රයිස් එක තියෙනවා. ඊට අමතරව පැරිසියට එනවනම් අනිවාර්යෙන් පැරිසියේ බේකරි අයිටම්ස් try කරන්න. පැරිසියේ බේකරි අයිටම්ස් තමයි මම කාපු රසම බේකරි අයිටම්ස් තියෙනවා. ඒ වගේම ගොඩාක් ගණන් නැහැ. ඔයාලා ඇත්තටම බජට් ට්‍රැවල් කරන කෙනෙක් නම් හොඳම ඔප්ෂන් එකත් කෙබාබ් shops try කරන එක සහ පැරිසියේ තියෙන බේකරි අයිටම්ස්. මේවා ගොඩක් ගණන් අඩුයි. හොඳ ක්‍රොසාන්ට් එකක් සතගානකට ගන්න පුළුවන්. යුරෝ එකකට අඩුවෙන් ගන්න පුළුවන් ක්‍රොසාන්ට් එකක්. ඊට පස්සේ කොෆි එකක් ගොඩක් ඇති. අනිත් එක පැරිසියේ බ්‍රෙක්ෆාස්ට් කියන එක ලොකු කල්චර් එකක්. පැරිසියේ බ්‍රෙක්ෆාස්ට් එක බොහොම සරලයි. ගොඩක් වෙලාවට ඒකට එන්නේ ක්‍රොසාන්ට් එකක් කොෆි එකක් විතරයි. අපි අර ලංකාවේ වගේ හෙවි බ්‍රෙක්ෆාස්ට් කරනවා වගේ මෙහෙ නෑ. ඊට අමතරව යුරෝපේ වගේ තියෙන හෙවි බ්‍රෙක්ෆාස්ට් කන්සෙප්ට් එක මෙහෙ නෑ. ඉතින් අපිට වාට ලීසියෙන්ම ඒ වගේ දෙයකින් බඩ පුරව ගන්න පුළුවන් සහ ඇත්තටම රස කෑම තියෙන. ඊළඟට අපි ඇත්තටම අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක වෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන ලස්සන මේක තියටර් එකක්. ඇත්තටම මේ තියටර් එක බලන් තමයි අපි ආවේ. මේක සෑහෙන ප්‍රසිද්ධ තියටර් එකක්. ඉතින් මේකේ මේ වෙද්දි ෂෝ එකක් පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති ඈතින් ඉන්න කට්ටිය ෂෝ එක බලන්න ආපු කට්ටිය. ඉතින් මේ තියටර් එක ඇත්තටම රැට හරිම ලස්සනයි. මේක හරිම ලස්සන වයිබ් එකක් තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි මෙතනින් බලලා අද දවසේ ගමන අපි මෙතනින් ඉවර කරා සංචාරය. ඊට පස්සේ අපි තීරණය කරා හිමම දැන් මේ වෙද්දි සාමාන්‍ය හවස 6ට 6:00 විතර ඇති. අපි ඩිනර් එක අරගෙන ඉවරලා හිම යන්න තීරණය කරා. මොකද හෙට අපි උදෙන්ම ඩිස්නිලන්තේ බලා පිටත් වෙන නිසා. බොහොම ස්තුතියි.